ඉතින් කොහොමද ඔයාලා හැමෝටම දැන් පිළිගන්නවා සුබුරුදුපත් එක්කස්ම ඔෆිෂියල් YouTube channel එකේ අද මම ඔයත් එක්ක කතා කරන්න බලන්න Skype ගැන. මම Skype application එක මේ වෙනකොට පාවිච්චි කරලා තියෙන කට්ටිය. ඒ වගේම මුලින්ම Skype කියන එක අපිට ආවේ ඇත්තටම කිව්වොත් Microsoft එකේ. ඉතින් Microsoft එකේ මුලින්ම මේක රිලීස් කරන්නේ 2000 අවුරුද්දම ඇත්තටම මට මතක් වෙන්නේ නැහැ. ඉතින් අපිට කොහොමද Skype කියන application මුලින්ම download කරගන්න අවස්ථාව හම්බෙන්නේ Microsoft කියන operating system එක විතරම. ඒ කියන්නේ Windows වලට විතරමයි. පසු කාලිනව මේක අපිට පුළුවන් වෙනවා ඕනිම operating system එකකට Microsoft ඊට පස්සේ Linux operating system එක Linux Android iPhone ඒ කියන්නේ App Store එකට හැම operating system එක download කරගන්න අපිට අවස්ථාව හම්බ වෙනවා මේ Skype කියන application එක. ඉතින් මේ වෙනකොට Skype කියන application එක අපි හැමෝම පාවිච්චි කරන දෙයක්. ඉතින් මේ වෙනකොට Skype කියන application එක වර්තමාන 2025 වෙනකොට මාර්තු 25 වෙනිදා වෙනකොට එයාලගේ නිල වශයෙන් Skype web browser එකේ දාලා තියෙන Skype Microsoft ලගේ එයාලගේ site එකේ දාලා තියෙනවා. නිල වශයෙන් මේක අයින් වෙනවා අවුරුදු 22ක විතර පාර application එක. අතර Skype කියන application එක. ඉතින් මේ application එක මේ වෙනකොට නැති වෙලා යනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන් deactivate කරනවා කියලා තමයි එයාලා කියන්නේ. ඔයාලගේ accounts හරි passwords ඒ තියෙනවා නම් ඔයාලට බලන්න Microsoft Teams හරහා මේකත් එක join වෙන්න අවස්ථාව ඔයාලට තියෙනවා. ඉතින් ඒ දැන් විශේෂයෙන් මතක් කරගන්න තියෙන අනිවාර්යෙන්ම ඔයාලට ගොඩක් experience දේවල් ටිකක් ඔයාලට Microsoft Teams හරහා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා Skype application එක හා සමානයි. Skype කියන්නේ මුලින්ම video compression එකක් කරලියක් කරපු දෙයක් තමයි Skype කියන application එක. ඊට Facebook එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම කිව්වොත් messengers කරන icon තිබ්බට එහෙම දෙයක් නැහැ. ඇත්තට අපිට ඕන Skype හරහා ගොඩක් දේවල් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම හරි පසු කාලිනව මේක ඩෙවලොප් වෙලා තමයි Skype තමයි මුලින්ම ආවේ video calls වලට. ඊට පස්සේ තමයි Messenger, Facebook ඊට පස්සේ WhatsApp, ඊට පස්සේ Instagram ඔය හැම social media එකකටම සහ ඔයාලා කතා කරන ඕනිය social media එකට මේ video conferencing එකයි මුලින්ම Skype එක හරහා ගිය දෙයක් මතක තියාගන්න. ඉතින් අනිවාර්යෙන් ඔයාලා කොච්චර කාල පරණද මේ Skype user කෙනෙක්ද? ඉතින් අනිවාර්යෙන් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න ඒවා. Skype ගැන ඔයා දන්න දේ අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. වගේ Skype ඔයා කොච්චර කාලද පාවිච්චි කරනවද කියලා අනිවාර්යෙන්ම මතක කරලා කමෙන්ට් කරන්න නේද? ඔයාලා හැමෝටම ජය වේවා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන්ම මගේ තව වීඩියෝ බලන්න අමතක කරන්න එපා.